ඉක්මනට හරියන මිනිස්සුන්ට ඉක්මනට වරදිනවා කියලා ඔයා කතාවක් අහලා තියෙනවා. ඔයාට හිතාගන්න බැරි වෙලාවක වේගින් ඔයා ලොකු ගමනක් ගියොත් ඔයාට ඒ වේගින්ම ඔයා ජීවිතේ කඩා වැටෙන්නත් පුළුවන්. ඒ හින්දා හිමින් ජීවිතේ යම් තැනකට යන එක ජීවිතයේ ආශිර්වාදයක්. එකපාර මාර්ගයමක් ගහනවට වඩා ඔයා කාලේ අරගෙන හිමින් ඔය යන ගමන තමයි ඔයා ස්ථිර මිනිස්සෙක් කරන්නේ. ජීවිතේ අපිට කවදා හෝ දියුණුවක් ලැබෙනවා. හැබැයි ඒ දියුණුව ඉතා ඉක්මනට පහළට වැටෙනවා නම් අපිට ජීවිතේ වැටිච්ච දවසේ ඉඳන් දැඩි පීඩනයකින් ජීවත් වෙන්න වෙනවා. හැබැයි කාලෙත් එක්ක හිමින් ඔයා යම් ස්ථාවරත්වයකට ආවට පස්සේ එතන ඉඳන් ජීවිතේ හැමදාම ස්ථාවරව තියාගෙන හරි පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන්. ඒ හින්දා ඉක්මන් දියුණුව එක්ක ඉක්මන් කඩා වැටීමේ අවදානමක් තියෙන නිසා දියුණුව ඉක්මන් වෙනවට වඩා ඒ ස්ථිර දියුණුවක් ළඟා කරගන්න මහන්සි වෙන්න ඒකට කාලෙ ගියාට කමක් නැහැ. ඔයා ඔය හිමින් ජීවිතේ ගොඩනගා ගන්නේ ස්ථිර ජීවිත කාලෙම ලැබෙන ප්‍රතිලාභ ටිකක්. ඒකට කාලෙ ගියාට කමක් නැහැ පුතා. ඒකට අදාළ කාලෙ ගන්න ඒ වෙලාවත් එක්ක ජීවිතේ ගත කරන්න. එතකොට මැරෙනකන් නිදහසේ ඉන්න පුළුවන් දේවල් ටිකක් ඔයා හදාගෙන තියෙනවා.